අගසව් පරම්පරාවේ පිළිවෙත් සල්මහ සඟරුවනට උදනා ජීවන දහසක උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා සත්සිත් සනහන බුදුබණ මහිමය දස දිග දස අතලංවා මෙහෙවර තුන්නොව එකලු කරයි සත දුකින් මිදෙන මඟ පෙන්වා දුකින් මිදෙන මඟ පෙන්වා අගසව් පරම්පරාවේ පිළිවෙත් සල්මහ සඟරුවනට උදනා ජීවන දහසක උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සිටින්නේ දැන් මේ කාලය පුරාම අපි වත් පිළිවෙත් කරමින් කුසල් වඩමින් පින් රැස් කරගත්තා. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට අද පහන් වන තුරුම සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් මේ අවස්ථාව වෙනකොටත් පැවැත්වෙනවා. දැන් නාලක සිල්වා මහත්මයා සහ රුවිනි පෙරේරා නෝනා මහත්මියගේ මූලික දායකත්වයේ ඇතිව දයාබර මෑණිවරු දෙපළ එවැගේම සහෝදර පිරිස් ඔබේ පාර්ශ්වයේම ඥාතීන් හැමෝම එක රාශි වෙලා යාළු හිත මිත්‍රයෝ ගම්වාසී සතර පේරුවත් දායකයෝ එකතු වෙලා මේ අසිරිමත් වූ මහා ගරු කර්ම පින්කමක් කරන්නට සූදානම් වෙනවා. ඒ සඳහා විනයානුකූලව බද්ධ වූ මේ උතුම් පින්කමේ දැන් වැදගත්ම අවස්ථාව තමයි දින ගණනාවක් මේ නිවසේ කටින සිවුරක් කටිනේ නමින් සිවුරක් මහලා මඬු පොවලා මේ නිවසේ තැන්පත් කළා වත් පිළිවෙත් කළා පුද පූජා පවත්වලා දැන් අද මේ කටිනය
විහාරස්ත වස්විසු ස්වාමීන් වහන්සේලා තමන් විසින් වස් ආරාධනා කළා වස්වසගත විහාරස්ථානයේ කරා මේ කටිනේ පුද පෙරහැරින් සියලු ධනංගේ අමන්දානන්දයට පත් වූ ධනංගේ සාදුනාද මැද්දේ දෙවියන්ගේ සාදුකාර මැද්දේ මේ කටින චීවරය වාලුකාරාම මහා විහාරස්ථානයට වැඩම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කෙරෙන නාරක සිල්වා මහත්මයාට රුබිනි පෙරේරා නෝනා මහත්මියට අනුලා මෑණියන්ට වගේ නෝනාගේ මෑණියන් ඇතුළු කොට ඇති හැම දෙනාටම දුබේ පාර්ශ්වයේ සහෝදර පිරිස ඇතුළු හැම දෙනාටම අමල් නිශාන්ත සිල්වා මහත්මයාණන්ටත් ඒ වගේම අපේ සරාජ් මහත්මයාගේ ප්‍රිය නෝනා මහත්මිය රුවිනි නෝනාගේ නැගිනිය ඇතුළු ඒ හැම දෙනාටමත් මේ මෑණිවරු දෙපළටත් හැම දෙනාටම මෙලොව නිරෝග භාවයේ චිරජීවනයේ තපජීවනයේ ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත්තින් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝග සම්පත්තියේ චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත්තියෙන් වැඩි දියුණු වෙලා කායික මානසික නිරෝග භාවයේ කාන්ත වශයෙන්ම ලැබේවා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිද්ධ කරන මේ උතුම් පින්කම වඩාත් ලස්සනට සාර්ථකව සිද්ධ කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ඒකාන්ත වශයෙන්ම ලැබේවා. මිය පරලෝකීය පියවරුන් ඇතුළු කොට සියලු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ හැමත දෙව් මිනිස්සට කෙලවර නිවන් පිණසම් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැම දිනාටම නිදුක් නිරෝග භාවයේ චිරජීවනයේ තපජීවනයේ ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත්තියෙන් වැඩි දියුණු වේවා. මේ සදා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු සහයෝගය දක්වපු දැක සතුටු වෙච්ච අනේ හොඳයි කියපු හැම දිනාටම චිත්ත සාන්තිය නිරෝග භාවයේ චිරජීවනයේම ලැබේවා කියන මෙසිත පෙරට කරගෙන අපි පුණ්‍යානුමෝදනා කරමු. Sabbete roga sabbete baya sabbete antaraya sabbete ubadava sabbete buddhimita sabbete javamangala vinasantu ayuvattako dhanavattako divivattako yadavattako balavattako vannavattako sukavattako sabada dukkha roga baya vera roga sabbe ubadava Torato Sammaha Sambuddhassa Sampina Lakkana Vida Ita Rupa Sarang Sarang Vijisthanaya Dharita Dhamma Dehang Dehang Alakkita Valang Satriya Lokang Lokayutan Ilavalang Sigasa Namami Sansara Sindhu Taridom Saranang Bhadrang Bhadrang Sivang Siridadang Mananitta Daitang Daitang Sudara Siddhi Suddhan Sudara Sadapavayan Sigasa Namami Buddha Samanya Sangharajan Sri Buddha Dhamma Guna Sangha Sirasa Namami Jano Jano Kiye Apage Buddhadi O Ratnatreta Patullu Sunil Pe Bikullu Avullu Tumullu Ye Tigatiki Bulwatpura Sadamnu Yasin Piridugatun Tiyan Iridum Kata Mahamaya Devi Kusa Pilisida Swasti Sri Charu Devi Raj Manapuna Devasi Tarpat Patmavar Varuna Kitapagaranjita Ratna Rasti Tamu Tarpadvasi Kapidhana Kapidhani Kalpunya Yavat Puja Mangalya Pradhani Kala Apage Buddhadi Ratnatreta Bailoka Pulachar Vinna Pravardhane Kuveik Bhakti Vemanit Dhotra Marge Karna Kotakana Apage Kaya Dware Nanvi Bhuta Vadware Paritu Manu Dware Iddhoti Kotta Dasikili Samudhani Anjali Puta Masta Hastaka Pratrava Navo Namaskara Karevat Sakata Vande Moda Putama Malan Chatra Bhasa Bayastam Gagana Gamana Nilan Nila Varnadi Rupan Samana Sadesala Saula Ruda Dinetram Dasamana Sikru Salam Bhumadevi Devo Namuara Bhumastang Bhuma Devanang Namastang Nama Vadritang Laddang Kusumang Ragang Bhumadevi Namuara Evam Kamalaluka Devesu Bhumadevi Namo Varang Yanodayanu Kiye Tribosatung Gaudika Tulaman Vattamada Madhara
සර්ව සුවර්ණ තරණ ගුණත්‍රේ වැට වාසය කරන්නා වූ භූම දේවීන් විෂ්ණු නැමැති ලීලාවකින් නීල වර්ණ ශරීරයෙන් යුක්තව එක් කාස්තයකින් ගණරන් පුන් කලසක්ද එක් කාස්තයකින් ගණරන් පුන් පියුමත් යන ආදී දරාගෙන තිරණීලාගෙන කටීමස්තදී යෙලින් සුදොත්ගව්වක් යොදුඟ සියලු දේවෝන්ගේ ගෝසා ගෝරි භූත කන්ටම දාරන්ට පළමුවත් දෙවනුවත් යහපතිය ආයිබෝවා ආයිබෝවන් පුන්මාසිකුවා එහෙම නෙමෙයි මේක උතුම් වූ පින්කමක්. ඉතින් මේක ජීවිතේට එක් වතාවක් දෙවතාවක් කරන්න ලැබෙන පින්කමක්, කටුනි පින්කමක් කියලා. නමෝ මුනිදෝ බුද්ධෝ වන්නට ජයසිරි මහබෝ වැඩි කල නමෝ බුද්ධ රත්නය ගැන සියලු සතුන් අටවද යල නමෝ කියාසි හස්තය තිබු කල දිල් අනුවස් බල නමෝ කියන අක්ෂරයේ දේවසමට ජය මංගල මාරසෙන ගමත බෝසත් බුදුනු ඒ අනුවස් මර ලක්ෂ ගණන් මාරසෙනක ඇවෙත් නැතුනේ ශ්‍රී පාමුල මාරසෙනක නොසිට දුවපු අවුණු ඒ සක්වල ගල රස කියන අනුවසයෙන් දේවසමට ජය මුල නැති සංසාරේ අපබෝසත් වුදුණු කල අඟින් දෙස් වැටිය සිඳලා පතා ඒ බුදු බව මුල් කොට යුගයෙන් මුල් වී පිරිගිය දැක දිල් අනුහත් කල අගොතු යන අනුහතයෙන් වේවසමට ජය මංගල සීසානාගේ වරුසෙට බෝවන්ට ඈ පානා යන එන තැන් රැලි අල්ලා ඇති සේලේ පොටේ පටන් දොස දොරවෙන් හිස සිට දෙපතුලේ පටන් දොඩන් අප ගිය තැන රටක දොඩන් ඉඩන් එක රැයකට නොදුන් ඉඩන් වඩන් නුඹ දරවට මාල වඩන් වලියක් තුන් දොළස ඔබට ආයු වඩන් වඩින වට යහනක් මුර කරපු පිරිවර වඩින වට අයිලක් නිල කරපු මල් රජ තුන් වරක් සියෝ ළඟ වෙස් බැඳපු වෙස් බැඳ නටායක් දෝසය සුරරපු හන්තානේ කඳු මුදුනේ දෙවියන්ට පඳුරු දේ කොසබා දෙවියන්ට ඒ පණ්ඩේ රම් මණ්ඩේ දෙවියන්ට දුරයි අට සෙත දෙන්ට අට අනුවක් රෝග හරිමි අට විසි බුද්ධං සරණේ නව අනුවක් යාදි හරිමි වදහල ධම්මං සරණේ දෙසිය තුනක් කාන්තරා දුරලි සංඝං සරණේ මෙතුම සරණ කය පීඨා නව ගුණ සීමා පතිතේ සෞදිරි වේවා ඇස් වහ කට වහ දොස දොර වේවා අතුරු විපත් දෙසේ කලකනු වේවා 120ට ආයු ලැබේවා 120ට ආයු ලැබේවා අනුවක් රෝග හැරා නව අනුවක් ජාතිය දෙසිය තුනක් देवियो
බුද්ධං සරණයි 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 ඔබට ධම්මං සරණයි 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 ඔබට සංඝං සරණයි 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 ඔබට Light එක පත් වෙනවා නේ.